ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම අද මම ඔයාලට ඉතා වටිනා ස්කර්ට් එකක් කියලා දෙන්නේ. මම ඔයාලට පොරොන්දු වුණානේ ස්කර්ට් ගොඩක් කියලා දෙනවා කියලා. මේ වටිනා ස්කර්ට් එක උල් සාය කියලා තමයි කියන්නේ. මේ උල් සාය කියන එක දැන් මේ මම ඇඳලා තියෙන නම් එච්චර ලස්සනක් නැහැ කියන හිතන්න එපා. මේ සායේ මේ යෝක් එකක් එනවා අපිට අඟල් 5ක යෝක් එකක් එනවා. එතකොට ඔයාලට මේ පාඩමෙන් යෝක් එක දාන විදිය ඕනම සායයකට යෝක් එකක් දාන විදිය ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒක වටිනවා. මේ උල් සාය කියන එක මම දෙන සම්මත දිගක් තියෙනවා. මේ දිගට ඔයා සාය මැහුවම ඔයාට මේක මං හිතන්නේ වෙළඳපොලින් ගන්න ගියොත් ඔයාට මේක 3-4000ක් විතර 3000ක් විතර උඳ වටින රෙද් දානුවනේ ඒක තීරණය වෙන්නේ. ඒ වගේ වටින ස්කර්ට් එකක් තමයි මේක. හැමෝම අඳින්නෙත් නෑ. ගොඩක් අය මේක අඳිනවා අඩුයි. ඒ වුණාට මේක ගොඩාක් වටින සායක්. මේ කියන්නේ හැම තැනම මේක ගන්න නෑ. මේව කඩවල වල ගන්න අඩුයි. දැන් මේ සාය ඔයාලා මේ දැන් මම උල් 8 සාය මම ඔයාලට කියලා දෙන්නේ. මේ උල් 4ටත් අපි හදන්න පුළුවන්. උල් 8 සාය මේ විදියට දිගට මහන්නත් පුළුවන්, කොටට මහන්නත් පුළුවන්. තව දෙයක් තමයි මේක ඔයාලා දැකලා ඇති සමහරවිට මේක උල් 4 එක උල් 4 එක මේ සාමාන්‍යයෙන් පාටි ප්‍රොක් වලට ප්ලේට් සායට අර උඩින් අර නිකන් මෙහෙම කොටසක් එනවනේ. දැන් ප්ලේට් සාය දැන් මේම ප්ලේට් සාය ඇවිල්ලා ඒ පාටි ප්‍රොක් වල මෙන්න මේම උල් වගේ වටේට අර නෙට් එකකින් එන්නේ. අන්න ඒ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් වටින මේ පාඩමක් මේක. ඉතින් මේක මේ අනවශ්‍යයි කියලා හිතන්න එපා. හැම පාඩමක්ම අපි හැම දෙයක්ම අපි ඉගෙන ගන්නකොට හැම දෙයක්ම අංග සම්පූර්ණ දැනගෙන ඉන්න ඕනේ. ඒ හින්දා දැන් මේ සාය අපි කරමු. එතකොට දැන් මම මේකට ගත්තේ අපි දැන් මුලින්ම යෝක් කොටස හදාගමු. යෝක් කොටස හදාගන්න අවශ්‍ය මිමි ටික මම මේක මේ නිකන් හිතට ආපු ඒවා ටිකක් ගත්තේ. ඉන 30යි ඉනවට 30යි උකුලවට 36යි. එතකොට ඉනේ සිට උකුල දක්වා උස. උකුල දක්වා උස ඉනේ සිට. ඒ කියන්නේ ඔයා ඉන අඳින සාය අඳින ස්ථානයේ ඉඳලා ඔයාගේ උකුල දක්වා ඔයා උස මැනගන්න. මේක සාමාන්‍යයෙන් අඟල් 7 6මාර ওই විදිහට තමයි වෙන්නේ. 7ක් 6මාරක් කොට මයට 6ක් වගේ තමයි එන්නේ. එතකොට අපිට මේ මිමි තුන විතරයි අපිට ඇඟෙන් ගන්න ඕනේ. ඒතර උකුල ගන්නකොට ගොඩක් අද කරන්න එපා මහතායර මං කිව්වනේ. උකුල ගන්නකොට පොඩි බුරුලක් දීලා තමයි ගන්න ඕනේ. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි මේ ටික බෙදා ගන්න යන්නේ. අපි බෙදන්නේ මේක කරනකොටම මේ අඳිනකොටම. මොකද බෙදාගත්තම ඔයාලට මෙතනදී නිකන් ඔළුවට නිකන් අමාරු ගතියක් දැනෙන ඉඳා මේ මම හැම වෙලාවෙම කරන්නේ මොනවද? අඳිනකොට තමයි මේවා බෙදන්නේ. එතකොට අපිට මේ තේරුම් ගන්නත් ලේසි. ඕනම කෙනෙක්ට නිකන් මේ මැවුම් කලාව අමාරුයි කියලා හිතෙන්නේ නැහැ. දැන් අපිට අපි හැම වෙලාවෙම අඳින්නේ ශරීරයෙන් අතරින් එක කොටසක්නේ. අපි අඳින්නේ ශරීරයෙන් අතරින් එක කොටසක්. ඒ කියන්නේ දැන් මේ සාය ගත්තම මේ ඉදිරිපස කියලා හිතුවොත් පිටුපස වෙනම කොටසක් තියෙනවා. මේ ඉදිරිපස. එතකොට මේ ඉදිරිපස කොටසෙත් මෙන්න මේ හරියට මැදින් බෙදුවම අපි අඳින්නේ මෙන්න මේ පැත්ත විතරයි. එතකොට පිටුපස කොටස් 2යි ඉදිරිපස කොටස් 2යි ඔක්කොම කොටස් 4යි. නේ පිටුපස කොටස් 2යි ඉදිරිපස කොටස් 2යි ඔක්කොම කොටස් 4යි. අපි අඳින්නේ මෙන්න මේ කොටස විතරයි. 4න් එක කොටසක් තමයි අපි අඳින්නේ. එන්නේ එතකොට දැන් අපි ඉස්සල්ලාම මේම කඩදාසියක් අරගෙන මේ කඩදාසියේ අපි ඉන බෙදන්න තමයි හදන්නේ. ඉන ලකුණු කරන්න යන්නේ. ඉන 30යිනේ. ඉන 30යි මෙන්න මේ මුදුනේ ඉඳලා මම මෙන්න මෙතනට අපි මේ කෙලින් රේඛාවක් අඳින්න අවශ්‍ය නැහැ. ඇඳත් අවුලකුත් නැහැ. මොකද මම උන්වහන්සේ තියාගන්න විදිහ පෙන්නන්න ඕනින්ද අපි රේඛාවකුත් අඳගමුකෝ. දැන් අපි මේ කොලේ අඳිනකොට මැවුම් වාසි තියාගන්න ඕනේ නැහැ. මේ කොලේ රෙද්දේ තියලා කපනකොට මැවුම් වාසි තියලා කපා ගන්න පුළුවන්. අන්න ඒකයි මම මේ මැවුම් වාසි තියන්නේ නැත්තේ. කොලේ නම් මම මැවුම් වාසි තියන්නෙම නැහැ. මම බ්ලොක් එකක් හදද්දිත් මම කරන්නේ මේ මැවුම් වාසි නැතුව බ්ලොක් එකක් කැපුවා. රෙද්දේ තියලා චෝක් ඇඳම අපිට මැවුම් වාසි තියලා කපාගෙන යන්න ලේසි. අර
කොලේ මැවුම් වාසි තිබ්බම ඒක රෙද්දේ අඳින්න බෑ. අන්න ඒකයි. අපි මැවුම් වාසි තියන්නේ නැතුව කරමු. ඊට පස්සේ මම ඔයාලට එකක් පෙන්නන්නම්. මේ එතකොට ඉන 30 අතරට බෙදුවම 7මාරයි. ඉන 30 අතරට බෙදුවම 7මාරයි. මේක මෙන්න මෙතන අර මං කිව්වනේ ඇඟේ අතරින් එක කොටසක් ගන්න කියලා අතරට බෙදලා. ඒක මෙන්න මෙතන ලකුණු කරගන්න. දැන් ඔයා දන්නවනේ අපිට ඉනේ සිට උකුල දක්වා උස මං ගන්න කිව්වනේ. ඒක මං දාගත්තේ නෑ 7ක් කියලා ගමුකෝ අපි. සම්මතයක්නේ කියන්නේ. සම්මතයක් කියන්නේ මේ ගොඩක් අයගේ මේ 7 තමයි ගන්න ප්‍රීසයිස් අර කඩවල වලට මහද්දී මේක ඉතින් අර අනිත් අය ඉන්ඩිවිඩුවල් මහද්දී මේක 6 මාර එහෙම ගන්නත් පුළුවන්. දැන් මම මේක 7ක් ගත්තා. ඊට පස්සේ මෙතන ඉන රේඛාවනේ මේ තියෙන්නේ මේ මුදුනේම. එතනින් අඟල් 7ක් පහළට ලකුණු කරලා කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ කෙලින් රේඛාව ඇඳලා දැන් අපි ඉන බෙදාගත්තා වගේ උකුලත් මෙන්න මේ රේඛාවේ උකුලත් අතරට බෙදලා ලකුණු කර ගන්නවා. උකුල 36යිනේ. ඔව් 36 අපි හතරට බෙදා ගන්නවා. හතරමාරයි. ඔව් 36 අපි මේ විදිහට ටේප් එක ගත්තා. දෙකට බෙදුවා. නැවත වාරයක් දෙකට බෙදුවා. අපිට ආව 9ක්. ඊට පස්සේ දැන් මේ උකුල වාට අර කර්ව් මේ රූලකින් කරගන්න පුළුවන්. මම දැන් මේක කර්ව් රූලක් නැත්තම් මෙන්න මේ විදිහට කෙලින් රේඛාව ඇඳලා මේ මැදින් කාලක් විතර මෙහාට මේ පිටට රේඛාවක් මේ ඇඳලා මේක අපිට මේ විදිහට කර්ව් කරගන්න පුළුවන්. මේ විදිහට. ඊළඟට දැන් මේකේ අපිට අවශ්‍ය වෙන්නේ අපි දැන් උකුල දක්වා උස ගත්තට අපිට අඟල් 5යි අවශ්‍ය වෙන්නේ. යෝක් එක අඟල් 5යි. මෙතන යෝක් එක අඟල් 5ක් ලකුණු කරලා එතනත් මේ මුදුනේ ඉඳලා ඒකටත් රේඛාවක් අඳිනවා. අපිට දැන් යෝක් එක අවශ්‍ය වෙන්නේ අඟල් 5යි. අපි සම්පූර්ණ ඉන දක්වා බ්ලොක් එක ඇඳගත්තා. දැන් මේ ටික අපිට අවශ්‍ය නැහැ. මෙන්න මේ කොටස අපි ඉවත් කර ගන්න ඕනේ. මෙන්න මේ කොටස ඉවත් කරගත්තම මෙන්න අපේ යෝක් කොටස. එතකොට මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ අඟල් 5යි. මෙතන ඉඳන් මෙතනට අඟල් 5යි. මේ තියෙන්නේ උකුල. අපි මෙතනින් තමයි කපල ඉවත් කරගන්නේ. එතකොට අපි උකුල දක්වාම යෝක් එක අරගෙන නැහැ. දැන් මේ කොටස මම කපා ගන්නවා. දැන් මේ තියෙන අපේ ඇඟින් හතරෙන් එක කොටසක් තියෙනවා. දැන් මේක දැන් අපි මේ සායට අපි මෙතන ඉඳන් මෙතනට දිග මේ අපි දෙකට නවමුකෝ. මේක ඉඳන් මෙතනට දිග බලන්න අපිට දෙකට නවන්න පුළුවන් මේක. දෙකට නවා ගන්නවා. දැන් අපි සාය කොටස හදා ගන්න උන්න මේක හරියටම දෙකට නවාගත්තා. එතකොට මෙතන ඉඳන් මෙතනට දිගයි මෙතන ඉඳන් මෙතනට දිගයි සමානයි. දැන් අපිට යෝක් කොටස ඉවරයි. අපි දැන් සාය කොටස කපා ගන්න අපිට ඕනේ මම ඔයාලට කිව්වනේ මම දිගක් දෙනවා කියලා. මම ඔයාලට කිව්වා දැන් දිගක් දෙනවා කියලා. ඒ දිග තමයි ඔයාලා ගන්න ඕනේ. මේක මෙන්න මේ විදියට හරි සමචතුරස්‍රාකාර කොටස් දෙකක් ගන්න ඕනේ අපිට රෙදි. මේකේ දිග 45යි පළල 45යි. දිග 45යි පළල 45 සමචතුරස්‍රාකාර කොටස් දෙකක් ගන්න ඕනේ. හරිද? මේකට රෙදි අපිට අවශ්‍ය රෙදි ප්‍රමාණය 60 පළල. 60 පළල යාර 2.3 කාලක් විතර යනවා. ඔව් 3ට කිට්ටු වෙන්න යනවා. 2.3 කාලක් විතර යනවා. දිගට මාන්න
කොටට තාම කියලා දෙන්න බෑ. මොකද ඒක මේක ටිකක් අර වෙනස් ආයක්නේ. ඒකින්ද මේ ප්‍රමාණය අපි කොටට කරනකොට ඒක ඊළඟ පාඩමකදී අපි කරගමු. එතකොට ඇටපළල යාර 2යි අතරින් 3ක් යනවා. 45 උස දිග පළල කොටු 2ක් කපා ගන්න ඕනේ රෙද්දි. 45 මේ වගේ කොටු 2ක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේ කොටු 2 අරගෙන අපිට පුළුවන් 4ට නවන්න. ඔන්න මම කියලා දෙන දැන් කොටු 2කුත් අරගෙන රෙදි කෑල්ලකුත් මම අරගෙන තියෙන්නේ ඔයාලට මේක අර පෙන්නන්න ලොකු රෙදි කෑල්ලක් නෙමෙයි සාමාන්‍ය රෙදි කෑල්ලක්. මේ තියෙන්නේ කොටු 2 මම කපා ගත්තා. දැන් 45 උසෙන් අපි ගන්න ඕනේ. එතකොට දැන් මේ වගේ රෙදි කෑලි දෙකක් තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. සාය කොටසට. හරිම ලේසි ඒ වුණාට ඉතා වටිනවා මේක. ගොඩාක් වටින සායක්. කඩේකින් මාලා තිබුණා නම් මේක හිතා ගන්න බෑ ලොකු ගාණක් කියන. ඒ කියන්නේ රෙදි ප්‍රමාණයත් වැඩි යනවා. ඊට පස්සේ මේක හරියටම අපි අතරට බෙදනවා. මේ එක මත එක තියලා මේ විදිහට මේකෙන් දැන් මේ ඔයා හිතන්නකෝ මේ කන පිට කියලා මම මේ කතිරන්නේ කන පිට. හරිද? මේ තියෙන කන පිට රෙද්දි. ඇතුල් පැත්තනේ. ඒ ඇතුල් පැත්ත කියන්නේ දැන් මේ තියෙන හොඳ පැත්ත. ඊට පස්සේ ආයෙත් මේකත් මේ විදිහට මේ තියෙන කන පිට රෙද්දේ කන පිට මේ යටට තිබ්බා. මේ කන පිටත් යටට තිබ්බා. මෙම ඒක තියාගන්න මේ එහෙම තියාගන්න ක්‍රමයක් නෙමෙයි. ඒක කොහොම තියාගත්තත් අවුලක් නැහැ. මම අර ඔයාලට අලුතෙන්ම එන අයට අර නිකන් හිතනවනේ මේක වෙනස් වෙයිද එහෙම කියලා. මේක අපිට දැන් මම මේ කතිරේ ගාගත්තේ කන පිට දැන් මට අඳින්න ඕනින් හින්දා මේක අවුල් යනවා. ඒකින්ද මම මේ කතිරේ නැති පැත්ත ගන්නම් අපිට රෙද්දේ කන පිටනේ අපි අඳින්නේ. මේ විදිහට රෙදි කෑලි දෙකක් අරගෙන 4ට නවනවා. රෙදි කෑලි දෙක අරගෙන හරියට 4 නවන්න ඕනේ. මොකද මේක දැන් කඩායන රෙද්දක් ගන්න කඩායන රෙද්දක් අරගන්න පුළුවන් අපිට ලිනන් වගේ ලිනන් එකේ තුනි එක අරමාන්නත් පුළුවන්. මේක 4ට නවද්දී හරියට නවලා මේක හොඳට ඇල්පෙනිටි ගාලා සීල් කරගන්න ඕනේ. මේක එහාට මෙහාට වෙන්නේ නැති වෙන්න. දැන් මේ රෙද්දේම එන අමාරුයි කපන්න. මේ රෙද්ද ගොඩාක් ලෙස්සනවා. ඒ කියන්නේ අර ලෙස්සනව ගතිය වැඩි හොඳටම. ඉතින් ඒ වගේ රෙදි මේ කරද්දි මේ ඇල්පෙනිටි හොඳට ගහ ගන්න ඕනේ. දැන් මේක 4 නවා ගත්තම මේ තියෙනනවට මේ මැද නැම්ම මේ මැද තියෙනවනේ අපිට. ඒතකොට මේ පැත්ත නෙමෙයි. මේ මැද පැත්තෙන් තමයි අපි දැන් අඳින්නේ. මේ කොටස අරගන්න. මේ කොටස අරගෙන අපි ගත්තනේ අපේ යෝක් කොටස. අපි ගත්ත යෝක් කොටස. දැන් මේක පොඩි ඒ හිතන්න එපා. ඒ කියන්නේ අපි දැන් මේ පාඩම හරියට ඉගෙන ගමු. යෝක් කොටස අදාගත්තේ 4න් එකක කොටසක්. 4න් එක කොටසේ අපි මේක දෙකට නවනවා. ඒකද මෙතන සම්පූර්ණ යෝක් එක නෑ අපේ. සම්පූර්ණම යෝක් එක නෑ නේ ඉදිරිපස නෑ. ඉදිරිපසෙන් භාගයේ තියෙන්නේ. ඊට පස්සේ මේ 4න් එක කොටසිනුත් මේකෙන් භාගයක් තමයි අපිට ඕනේ. අපි මේක දෙකට නැවුවේ ඒක තමයි. දෙකට නැවුවම අපිට මේ එනවනේ දිග ප්‍රමාණයක්. මේ දිග ප්‍රමාණයට තමයි අපි මේ මෙතන ඉන ලකුණු කරගන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ ඇයි මං කොටස් දෙකක් ගත්තේ කියලා. කොටු දෙකක් ගත්තේ. එක කොටුවක් ඉදිරිපසට අනිත් කොටුව පිටුපසට. අන්න ඒකයි මං එහෙම ගත්තේ. දැන් අපි මේ යෝක් කොටසේ දිග ප්‍රමාණය මේම තියලා. දැන් යෝක් කොටසේ ඔය හිතන්නකෝ මෙන්න මේ සයිස් කියලා. මෙන්න මේ විදිහට තියලා මැන ගන්න පුළුවන්. නැත්තම් අපිට මෙතන මෙතනට හරියට දිග මැනගෙන යෝක් කොටස දිග හරියට මැනගෙන මෙන්න මෙතන ලකුණු කරගන්නවා. දැන් හිතන්න මෙතන යෝක් කොටස දිග මෙතන තියෙනවා. මේකේ හරියට දෙකට මැදින් බෙදුවම අතරමාරයි. ඒ ප්‍රමාණය මෙන්න මෙතන ඉඳන් අපි ලකුණු කරන්නේ මේ මුල්ලේ මං කිව්වා. මෙතන ඉඳන් මෙතනට ලකුණු කරගන්න. ඒ ලකුණු කරගත්තම ඔයා බලන්න ඕනේ හරියට මෙතනින් මෙතනට හතරමාරක් තියනවද කියලා. දැන් අපිට තිබෙන්නේ මේකේ හතරමාරනේ යෝක් කොටස. දෙකට බෙදුවම ඒ ප්‍රමාණය මෙතන තියෙන්න ඕනේ. තියෙන්නත් ඕනේ. මෙන්න මෙතන ඉඳලා අර මම ප්ලේට් සයිඩ් කියලා දුන්නේ.
මෙතන ඉඳලා තියෙන දුර මෙතනටත් මෙතන ඉඳලා මෙතනට තියෙන දුරත් සමාන වෙන්න ඕනේ. එතකොටනේ මේ යෝක් එක හරියට ඉන කැපෙන්නේ. දැන් මේම කැපුණොත් එimhe ඉන මෙතන ඉඳන් මේම කැපෙන්න බැහැනේ. ඉන කැපෙන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට තියෙන දුරත් මෙතන ඉඳන් මෙතනට තියෙන දුරත් සමාන වෙන්න ඕනේ. අන්න එහෙම තමයි කැපෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ විදිහට ලකුණු කරගත්තා කියන්නකෝ හරියට. ඒ විදිහට සමාන වෙන්න ලකුණු කරගෙන මෙන්න මේම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. මේක කවාකාරව ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ප්ලේයර්ස් අය වගේ කවාකාරව අඳින්න එපා. මේක කෙලින් අඳින්න. හරිනේ. මෙතන මෙතනට 4මාරයි. දැන් අපේ කොටසේ ප්‍රමාණය 4මාරක් තිබුණා. ඒ ප්‍රමාණය අපි ගත්තා මෙතන. ඊට පස්සේ ඉවරයි වැඩ. මෙන්න මේම කළා මැවුම් වාසි භාගයක් තියලා කපල ඉවත් කරනවා. ඔච්චර තමයි තියෙන ස්කර්ට් එක. දැන් හරිම ලස්සනයි මේක. ඊළඟට දැන් මේක දැන් මේ මම ඔයාලට රෙදි කෑල්ලක් පෙන්නන්නම්. ඊට පස්සේ දැන් මේ කොටසේ ඔයාලට පුළුවන් මෙන්න මේක දැන් මේ උල පැත්ත නෙමෙයි අපි මේ නැමුම් පැත්ත තියෙන්නේ. නැමුම් එක කොටසක් අරගෙන නැමුම් ධාරයෙන් මෙන්න මේම කපනවා. හරිද? එතන මේක දිගෑරෙනවා. මේකෙත් ඒ විදිහට නමපු පැත්ත එක කෑල්ලකින් මෙම කපනවා. එතකොට මෙන්න මේ දෙක තමයි කැපුවානේ අපි දැන්. මෙන්න මේ දෙපැත්ත මේ තියෙන්නේ. දැන් මේක කොලේ ඉඳ පේන්නේ නැහැ. රෙද්ද මම පෙන්නන්නම්. මේක ලස්සනට රෙද්ද කඩා වැටෙනවා මෙන්න මේම. දැන් මේක මෙහෙම දිගහැරියම මේ තියෙන ඉදිරිපස කොටස. එක කොටසක් ඉදිරිපසටනේ. මෙන්න මේම තමයි එන්නේ සහය. මෙන්න මේ තියෙන ඉදිරිපස. මේ උල ලස්සනට පහළට වැටෙනවා. මේ තියෙන්නේ ඉදිරිපස ඉන. ඒතර මේ සහය මේ තියෙන්නේ අංශ දෙක. අංශ දෙක කියන්නේ අපි අර කිහිල්ල ඉඳන් පහළට එන්නේ දෙපැත්තේ. අන්න ඒ කොටස් දෙක තමයි මේක. ඉතින් මේ තියෙන සායේ පිටුපස කොටස. එතකොට මේ කොටසත් මෙන්න මේ විදිහට. මේ බලන්නකො. මේකේ පෙර කපා ගත්තනේ. මේ තියෙන ඉන මේ අරගෙන මේ තියෙන්නේ මෙන්න මේ කොටස තියලා කන පිටින් මා ගන්නවා. දැන් බලමු අපි රෙද්ද කොහොමද කරන්නේ කියලා. දැන් මම මේ වගේම රෙදි කෑලි දෙකක් අරගෙන තියෙනවා. මේක නම් මේ එන කරද රෙදි කෑල්ලක්. මම එල්පෙරිත් පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ ඔයාලට කියලා දෙන්න. මම මේක කොට්ටු කපාගෙන මේක කොට්ටු සාමාන්‍යයෙන් මම මේ ප්‍රමාණය අපිට අදාළ නැහැ මේකේ. දැන් මම ඔයාලට කියලා දුන්න ප්‍රමාණයන් ඔයාලා දන්නවනේ. දැන් මේක හරියටම අපි හතරට නවමු. මේක රෙද්ද කරද්දී ඊටත් වඩා ඔයාලා පැහැදිලි. හරිද? අපි දැන් හතරට නැවුවා. හතරට නවලා මේ තියෙන්නේ මැද ලක්ෂ්‍ය අපි ගත්තා. ඇල්පිනිටි ගහලා ඒක නීට් එකට ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට ගත්තා කියන්නකො. අරගෙන මෙන්න මේ ප්‍රමාණය යෝක් එක දෙකට මැදින් බෙදුවානේ. ඒකට අතනාමාරක් එනවා. මොන බලන්න මම දැන් මේකේ ලකුණු කරගන්නවා අතනාමාර. මෙන්න මේ විදිහට. මම මේ කන පිටින් ඔය රෙද්ද කන පිට තියෙන්න ඕනේ. මෙහෙම තිබ්බා. ඊට පස්සේ දැන් මේක අපි අතරමාරක් වෙන්න ඇඳ කියනකො. දැන් මෙතෙන්ද තියෙනවා දුරක්. මෙතෙන්ද තියෙනවා 3යි කාලක් විතර. එහෙනම් 3යි කාලක් මෙතෙන්ටත් තියෙන්නම ඕනේ. මෙතන නැහැ. එතකොට ඒක වෙනස් වෙනවා. එහෙනම් 3යි කාල ලකුණු කරා මෙතන. 3යි කාල ලකුණු කරලා මේ රේඛාවේ නම් නැවත තව රේඛාවක් අපි අඳිනවා. අර 3යි කාල ලකුණු කරපු තැනට. ඒ කියන්නේ ඔන්න දැන් තමයි සමානව කියන්නේ චූටි කාලක් විතර තමයි මට අඩු වෙලා තියෙන්නේ. මේ දිග දෙපැත්ත සමාන වුණා. දැන් ඊළඟට අපි කපමු. අඟල් භාගයක් තියලා කපා ගන්නවා. මේ රෙදි කෑලි දෙකක් තියෙනවා. එන ගොරෝසුයි මේ රෙදි කෑල්ල. ගොඩාක් ඝනකම්. මේ අටක් තියෙනවනේ පොටවල් ඒ මදිවට. එතකොට මේක ඔන්න දැන්
දැන් තමයි මේක ලස්සනවට පේන්නේ. අර කොලේ පේන්නේ නැහැ. ඒකයි මම විශේෂයෙන්ම රෙදි කෑල්ලක් ගත්තේ. දැන් මේකේ මේ තියෙන්නේ උල් පැත්තනේ. මේක අපි දැන් අර කපා ගන්න ඕනේනේ. අපි කපා ගන්නේ මෙන්න මෙතන මේ උල නෙමෙයි. දැන් මේ තියෙන්නේ සමචතුරස්‍රයේ උල් පැත්තනේ. උල් පැත්තට කපන්න එපා. අපි මේ ඉන කපපු උලක ඉඳලා මේ හරි මැද්දින් පහළට එකක් තමයි කපන්නේ. ඔයාලා පාඩම හොඳට බලන්න. කොලේ කපපු විදිය. මෙතනට එකක් කපා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ දැන් මම මෙතන කෙලින් කපලා පෙන්නන්නම්. මේ අපේ අංශ දෙක තමයි මේ තියෙන්නේ. මෙන්න ඊට මෙන්න මේකත් කපා ගමු යට එකක්. මේ උලේ ඉඳන් මේ මැද ඉනේ උලේ ඉඳන් මොන දැන් කපා ගත්තා. පස්සේ මොන දෙයනවා අපේ ස්කර්ට් ටික. මේක මේ දැන් මේක මාරම ලස්සනයි. මේක මට තියෙන මේක ස්කර්ට් මම ඊටමත් ආසාවෙන් තමයි ඒක අඳින්නේ. හොඳ විස්කෝස් වගේ රෙද්දක් ගත්තා නම් මෙන්න මේක තමයි. එතකොට මේ එක කොටසක්. එතකොට මේ ඉදිරිපස හෝ පිටුපස කොටස. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් කොටස. මේ කොටස් දෙක මේ ඉන තිබ්බා. ඉනට ඉන තියලා මෙන්න මේම දෙපැත්තෙන් මාගෙන ගියා. අර විදියට දිග සායේ කොටුව මං කියපු ප්‍රමාණයම ගන්න. ඊට පස්සේ දැන් මේ සායට ඔයාලට තියෙන්නේ යෝක් එක අල්ලගන්න. දැන් යෝක් එක අල්ලගන්නේ කොහොමද කියලා දෙන්නම්. දැන් මේක මහල ඉවර වුණාට පස්සේ මේක දෙපැත්ත ඊට පස්සේ දැන් මේකේ වාටිය මාන්න ඕනේ. සායේ වාටිය මාන්නේ මේ තියෙන කොටුවනේ. මේ තියෙන කොටුව මේ කොටුවේ මේම අනේ සාය මාල ඉවර වෙලා සාය ජොයින්ට් කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ යට මේ කොටු තමයි මාගෙන යන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේ මෙන්න මේම කොටසයි වාටිය මාන්න තියෙන්නේ. ඊළඟට අපි යෝක් එක බලමු. මේ තියෙන මේ වාටි මේ ටික නවල මාගෙන යන්න තියෙන්නේ. මේ තියෙන අංශේ මේ ඔක්කොම වාටිය නම් අරිම ලේසි නිකන් මේ දිග කෙලින් ඉරි තියෙන්නේ. එතකොට යෝක් එක මේ කොටස අපි කපා ගන්න ඕනේ රෙද්දක කපනකොට නැම්ම පැත්තට තියන්න ඕනේ. නැම්ම පැත්තට තියලා මේක කපා ගත්තම අපිට එනවා මේ වගේ දෙගුණයක්. එනවා. ඒ කියන්නේ මේ වගේ සම්පූර්ණ කොටසම එනවා. මේක නැම්මට තියලා මේ තියෙන අපේ කහලක්නේ. ඒතකොට භාගයක් අපිට එනවා. ඇඟෙන් භාගයක් එනවා. මෙන්න මේ වගේ සම්පූර්ණ කොටසක් අපිට ඕනේ. නේ සම්පූර්ණ කොටසක් ඕනේ. එතකොට ඉදිරිපසට සම්පූර්ණ කොටසකුයි පිටුපසට සම්පූර්ණ කොටසකුයි ඕනේ. ඉදිරිපසට සම්පූර්ණ දැන් මේ තියෙන්නේ මේ වගේ මේ යෝක් එක නැම්මට තිබ්බා. නැම්මට තියලා මේ වගේ එක යෝක් කොටසක් ෆ්‍රන්ට් එකට තව යෝක් කොටසක් අපිට ඕනේ බෑක් එකට. මෙතන තමයි මේ රෙදි කෑලි දෙක ඒ දෙකට තමයි ජොයින්ට් කරන්නේ. කෙලින්ම මෙම ජොයින්ට් කරගෙන යනවා ලස්සනට. අර මේම තියෙන අර කොටු මැද්දේ ඉන අර ඊ ලස්සනට එනවා. ඊට පස්සේ දැන් මේක දැන් එක කොටසක් මදි යෝක් එක. යෝක් එක ඝනකම තියෙන්න ඕනේ. තුනීයට යෝක් එක දාන්නේ නැහැ. ඒකින්ද මේ කොටස් දෙක ඩබල් තියලා තමයි මහන්න ඕනේ. කොටස් දෙක ඩබල් තියන්න ඕනේ. තව එකක් කියන්න බැරුණා මේ මැදට පිටිපස්සේ මැදට බෑක් එකේ මැදට අපිට සිපර් එකක් අල්ලන්න වෙනවා. හරිද? අපිට zip එකක් අල්ලන්න වෙනවා. මේ බෑක් එකේ මැදට. එහෙනම් බෑක් එක කපනකොට මේ පැත්තෙන් අපිට අඟලක් මැවුම් වාසි තියලා තමයි කපන්න ඕනේ. මේම
රෙදි කොලයක් අරගෙන මේ රෙදි කෑල්ලක් අරගෙන මේ කොලේ තියනකොට මෙතනින් අඟලක් තියලා තමයි අපි මේ කොටස කපාගන්නේ. මෙතනට අඟල් භාගයක් මැවුම් වාසි තියාගන්නවා. මෙතනට අඟල් භාගයක් මැවුම් වාසි තියාගන්නවා. මේ අංශයේ පැත්තට අඟලක් මැවුම් වාසි තියාගන්න. හරිද? අංශයේ පැත්තට අඟලයි උඩට මැවුම් වාසි භාගයයි යටට මැවුම් වාසි භාගයයි. පිටුපසට මේ පැත්තට ඔයාලා ගොඩක් ඉතින් දන්නවනේ මේ පැත්තට ෂිපර් එක අල්ලන්න තියාගන්නවා කොටසක්. හරිද? ඊට පස්සේ ඉදිරිපසට මේම තියාගන්න. ඉදිරිපසට කපනකොට මෙන්න මේ විදිහට තමයි තියාගන්නේ රෙද්දේ නැම්මට. මේ නැම්මට. ඒතකොට දිග ඇරියම දෙකක් වෙනවා. මම කිව්වා වගේ මේවා ඩබල් තියාගන්න. රෙදි දෙක තියාගන්න. රෙදි දෙක තියලා ලස්සනට ෆිනිෂින් කරගන්න. එතකොට මේ බෑන්ඩ් එක වේස් බෑන්ඩ් එක මාරම ලස්සනයි. තව ඔයාලට මේක කියලා දෙන්න තියෙන්නේ දැන් මේකේ සාය මේ විදිහට ජොයින්ට් එක ජොයින්ට් එක වඩ පුළුවන් මේම කරන්න. දැන් මේ තියෙන්නේ දැන් මම කියන්නේ මේක අංශය කියලා. මේක අංශයේ පැත්තට ගන්න එපා. මේක අංශය කියන්නේ මේකේ සායේ මේ කොන් දෙක තියෙනවනේ මේ කොන් දෙක. එතකොට මේ කොනක් ගන්න ඉදිරියට. ඉදිරියට ඕපන් එක තිබ්බට කමක් නැහැ. ඒක පේන්නේ නැහැ නේ. ලස්සන නීට් එකකට මා ගත්තම. එතකොට මේ දැන් මම පෙන්නන්නම් කොහට හරි පහසුයි. පැහැදිලිද දන්නේ නැහැ. දැන් මම ඉදිරිපසට ගන්න කොටස් දෙක මේ තියෙන්නේ මේක. මේ තියෙන්නේ ඔන්න මේ පිටුපස. මේක කොටසක් ගන්නවා පිටුපස. හරිද? එතකොට ජොයින්ට් එක එන්නේ ඉදිරිපසටයි පිටුපසටයි. මෙන්න මේ විදිහට. මම මේ සායේ තියලා පෙන්නන්නේ. මේ කොටසත් ඒ විදිහටම අපි තියාගමු. මේ තියෙන එක අනිත් සායේ කොටස. හරියට ඉන කොටස බලලා තියාගන්න. මොකද මේ ඉන හොයාගන්න අමාරු වෙලාවට මේක අර අමාරුත් නෑ ඉතින්. හරි ඒක අලුතෙන් ආයෙත් නම් ටිකක් මේක නිකන් මුතුයි වගේ. මෙන්න මේ තියෙන්නේ මේ කොටස ජොයින් කරනවා. මේ කොටස ජොයින් කරනවා. මේ කොටස ජොයින් කරාම මේ තියෙන්නේ අපේ ඉදිරිපස කොටස. මේ පේන්නේ පිටුපස කොටස. දැන් පැහැදිලි ඇති. ඊට පස්සේ තමයි ඔයාලට මෙන්න මේම අල්ල ගන්න පුළුවන්. දැන් මේක ඩබල් වෙනවනේ. මේ වගේ ඩබල් වුණාම ඒ කියන්නේ මේක සම්පූර්ණ යෝක් එක මෙන්න මේ ප්‍රමාණයට එනවා. මේකට සම්පූර්ණම යෝක් එක අල්ල ගන්න. එතකොට ඉතින් වැඩේ ෆිනිෂ්ඩ්. එහෙනම් ඔයාලට මොනවාරි නොතේරුම් තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අදට පාඩම අවසන්. ඔයාලට සුබ දවසක්. බුදු සරණයි හැමෝටම.